ලොකුන්නේ අපි ලොන්ඩරි ටීවී එකේ. මෙච්චර මේ සහන් රටේ ලබා දීලා තියෙද්දි ඇයි මෙච්චර දුක් විඳින්නේ? ඒක ඉතින් අපේ දෛවයනේ මහත්තයෝ දෛවයේ ලියවිලා තියෙන දේවල් තමයි අපි ඉතින් කරන්නේ. මේ ලෝකේ මේ විශ්වයේ මේ රටේ ඕන හැමදැනකම වෙන සිද්ධ වෙන දේවල් කලින් දෛවයේ ලියවිලා තියෙනවා මහත්තයෝ. ඒව අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ ඔටෝමැටික් වෙනවා. ඒ කියන්නේ මේ දෛවයේ තියෙන නිසා තමයි මේ ඔබතුමාලා මේ දුක් විඳින්නේ. තරම මම මේ හැටියට ඇඳන් ඉන්නේ උනත් දෛවයේ ලියවිලා තියෙන්නේ. මාත් මේ හරියට ඇඳන් ඉන්නේ දෛවයේ ලියවිලා තියෙන හින්දා. හොඳයි. එතකොට මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව අඳින්න පළඳින්න ඇඳුමක් නැතුව අපා දුක් විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා. දෛවයේ ලියවිලා තියෙන නිසා නේද? හරි හරි. එතකොට තොපි මේ මෙහෙම දුක් විඳිනකොට අරේ පාලකයෝ හොඳට කාලා බීලා යාන වාහන වල හොඳ සැප ගන්නවා සුපිරි හෝටල් වල සීත කාමර වල ඒවා. එයාලා සුපිරි හෝටල් වල සීත කාමර වල සැප විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා සහ එයාලගේ ලැබීම ඒක තමයි. එතකොට අවුලක් නැහැ. කියන්නේ එයා පාලකයන්ගේ වැරද්දක් නැහැ තොපි දුක් විඳින එකට. නෑනේ ඒක දෛවයේනේ. දෛවයේ තියෙන දේ මේක. ඔය තරහ ගන්නේ දෛවයේ කෑ. ඔය රැව්වා නේද? ඒ දෛවයේ තමයි ඒක ලියවිලා තියෙනවා. ඔය අහක බැලුවා නේද? අර මේ පැත්තේ බැලුවා නේද? දෛවයේ. පුදුම වැඩක් නෙමෙයි. අර දැක්ක නේද? දෛවයේ. ඒ කියන්නේ මේ වෙන මේ හැමදේම දෛවය යනවා. දෛවය මගෙන් කනේ පාරක් කන්න මුට තිබ්බ දෛවයේ ලියවිලා තිබ්බා. ඒකයි. දෛවයේ නෙමෙයි අයියේ මූ හිතලාමයි කියන්නේ. නෑ දෛවය. අංගීවෙත් අනිත් පැත්තට පයිමු බං. ඒ කතාව කියද්දි මට මතක් වුණේ මේ ළඟදි දවසක පොඩි සිද්ධියක් කළා මේක මයි කන පැලෙන්න ගැහුවනේ. නෑනේ. දෙන්න මේ කන පැලෙන්න. මං ඉතින් ගන්න ගියේ නෑ ඉතින්. ඔය මේ මගේ කකුලනේ ලබන් ගන්න හරකෙක් වගේ. මම නම් කියන්නේ තව ටිකක් ඉවසමු කියලා බං. අනේ මේ ඉවසන්න කරන්න දෙයක් නෑ බං මේ ලෑස්තියල්ලා අපි යමු යන්න බං මොනම උලක්ද? බණි මූත් එක්ක ඉඳලා හරියන්නේ නැහැ. උගේ වැඩි. මේ මන්නම් කියන්නේ බං ඔක එපා වයි බං. අයින් කළාම දාන්න. එම කියන්න එපා බං. මොනනම් කියන්නේ තා පොඩ්ඩක් ඉවසලා බලමු උඹලට මාර හදිස්සියක් නේ බං තියෙන්නේ. අනේ මේ මොබා උඹට බැයිලා උඹ හිටා. අපි නම් යනවා අනිත් පැත්තට. ලොක්කෝ යනවා අම්මා දෙන්නේ බෑ. යන්න බා කියලා මමත් කිව්වනේ. මොකද කො පණ්ඩිතකමට ගියා. රණ්ඩ බැවිනම ඕ බාර ගන්න. බලන්නද? කවතුම? ඇයි අහිංසකයට ගැහුවේ? ගැහුවේ? යකෝ මූට එනවුස් කරන්න තිබ්බ ගානේ මූ මේ ඇම්ප් එකත් බැඳගෙන මයික් එක ගහගෙන වීල් එකේ ගම් පුරා එනවුස් කරගෙන ගිහලා මූ. ඉතින් ඒකනේ වෙන්න ඕනේ. වෙන්න ඕනේ අන්න පිළිකන්නේ ස්පීකර් දෙක. ස්පීකර් දෙක නැතුව මූ එනවුස් එකේ ගිහලා. ඒ නවුට ගන්න තා වාටි. අන්න ඒකනේ. දම්සල් ඔව් යන්නද සුනාල්ද? ඊයේට ඔක පටන් ගන්නෙ. 8ට පටන් ගන්නේ දැනටමත් 8යි 10යි. අනේ ওই වෙලාවට වැඩ කරන මිනිස්සු මේ නෑ මෙන්න මේ එනකෝ බීජයක් බීලා බුලතර කාලා වතුර ටිකක් බීලා යන්න පුළුවන්. හොඳයි ඒකත් හොඳයි නේ. ඔව් කවුරු වෙලාවට වැඩ කරන්නේ? ගිය සතියේ සමිති වාරයේ ගිවිසගත් පරිදි අද මේ විදිහට පන්සලේ ශ්‍රම දානය තියන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. මේ නම් ටිකට ඇහුම්කන් දෙන්නකෝ. සුවාරිස් නෑ. නිලමේ. ඉන්නේ බාපතුමා. සොයිසා ඉන්නෝ. ජනක ඉන්නෝ. සිරි ඉන්නෝ. යකෝ උඹ නෙමෙයිනේ බං සිරි. දැන් කෝ සිරි? නෑ මේ එයා එනකම මට නම මාක් කරන්න කිව්වා. ආපුගම කරන්න යන්නේ. විටමින් නෙමෙයි යන්නේ පිකටින්. මොකද්ද යන්න එපා. පොලිසියෙන් ඇවිල්ලා ඔළුව පලයි. පොලිසියෙන් ඇවිල්ලා ඔළුව පලන්න මට ඔළුවක් තියෙන්න බෑ බබා. ඔළුවක් තියෙනවා නම් මං ඔයත් එක්ක යාළු වෙයිද? ඒක තමයි මං කියන්නේ. මල්ලි මේ ගෙනාවා. පොඩ්ඩක් ටෙස්ට් කරලා බලපන් වැඩ කරනවද කියලා. හරිද? මේකට බැටරි දාලා තියෙන්නේ. ඔක්කොම දාලා තින්නේ. පොඩ්ඩක් බලපන්. මල්ලි මේ අර පෝස්ටර් වැඩේ මොකද බං? පෝස්ටර් වැඩේ කොල්ලෝ ටික ගින්දරට කරන් යනවා. ලොකෝයි. කඩු දෙයක් ගෙනාවා, යකඩ පුළු 3ක් ගෙනාවා, පෙට්‍රල් ලීටර් 5ක් ගෙනාවා. අවශ්‍ය වුණ තව පුළු දෙයක් තියෙනවා. ටයර් තිබ්බේ නැහැ.
එන වාහනයක් නැවතුවා ගැහුවා ගලවලා ගමු ටයර් ටික. දැන් මට මේක කියපන්කෝ. උඹ දැන් ඔය ටයර් කඩුපොළ අරගෙන මොකද කරන්න යන්නේ? අද ඉතින් භීෂණේ විතරයි 7ක්වත් මැරෙන්න ඕන. මේ හරකෝ මල්ලේ මේ පොඩ කතා කරනවා. උට නෙවෙයි හරක කිව්වේ. උඹට කිව්වේ. මේක මේ සාමකාමී උද්ඝෝෂණයක්. ගිහිල්ලා අර පෝස්ටර් ටිකේ වැඩේ බලපන්. සාමකාමී කොහෙදයි උද්ඝෝෂණය කරේ 7ක් මැරිලා 12ක් ඉස්පිරිතාලේ යන්න ඕනේ. නාන්න ඉරිකතානේ. ලොකෝ අයියේ. අපි ඇයි මේ උද්ඝෝෂණයක් කරන්නේ? ඔබට මල්ලි දැන් ඊයේ කියූප එක අද අමතකයිනේ බං. දැන් ඔබ මෙහෙම හිතපන්කෝ. අපේ ගමට වතුර ටික එන්නේ නැතුව මේ කුඹුරු ටික මැරලා ගියොත් කවුද ඒකට වග කියන්න ඕනේ? කුඹුරු ටික. මේ නෑ වතුර. යකෝ ජලපාලකයි සභාපති දෙ. කවුද වේගවේ? මම නෙවෙයි අයියේ. ඩ්‍රයිවරයා. එහෙනම් කමන්නේ නැත්තම් උඹට ගහනවා කන් අටේ පැවෙන්න බලාගන්න. කෙල ගන්න එපා සහෝදරවරුනි. සුදු වල්ලියා කතා කරමු. මේ පාර ඡන්ද මල්ලි ලිපට දාමෝනේ. මේ තේරුම නෑ නෑ මාත් හිතන්නේ ලිපට දාන කියලා. ඔයා නැට්ට පාගන්නේ කතාව. අනේ සමා වෙනවා අයියේ නැට්ට පෑගුණා නම් මං හිතලා කරේ නෑ. දැන් හරි අයියේ දැන් හරි. ඒ මගුලන් නෙමෙයි. ගෙදර තියෙන ලිපට ඡන්දේ දාන්න කියලා නෙමෙයිනේ අපි මේ කියන්නේ. මේ ඉන්නේ අපේක්ෂකයා රැට්ටා. හරි රැට්ටා. අර ජාලේ නොන්නේට වන්නියෙන් ගියවන්නවට. අංක 4 ඡන්දෙ දෙන්න ඡන්දෙ දාන්න ලිපට. හරි මල්ලේ. මල්ලියා. හරි. එන්නස්සත් කරමු හරි. හරි මක් කරමු හරි. කෑව මං නිදහස. කාලා කන්න. ඔය හරියන්නේ නැහැ. ආයි මගේ ආධ්‍යාත්මික සුවයට එන්න වෙනවා. හිමින් හුස්ම ඉහළ පහළ ගන්න ඕන. මල්ලි උඹ වෙලාවට බ්‍රේක් පාරක් ගැහුවේ නැත්තම් මං එපේ කුමාර පහන්. මල්ලියා. ඔයි. ඡන්දෙ ලිපට දාන්න එපා මල්ලි. එහෙනම් අයි ඡන්දෙ දාන ලිඳට. අනේ පොඩ්ඩක් අයියේ මේ මට දැන් හරියටම කියන්න අයියේ දැන් මොකද දාන්න ඕන කියලා. ඔයා ඕකනේ කියන්නේ අපිට මගදී හම්බුනේ හොඳට කනබුණු මිනිහා අපිට සැලකුවා හොඳට. නෑ ඒක පේනවා අයියේ හොඳට කන්න මුණ තියලා දිනවා. මෙන් ඉන්නවා චරිතේ කපිල උණ්ඩු පුච්චා තාරුන් රෙස්පෙක්ට් අංකාට දාන ලිඳට. හරි මම කරමු හරි. පරිස්සමෙන් හරි මම කරමු. මේ ආණ්ඩ ඔයි වෙනසක් කරමු ඈ. අනේ හරි රෙස්පෙක්ට් අප්පෝ අයියේ ලිඳ කොට දාමු ඈ. එරගිරි ඵලයන් මල්ලි එකෙන් අයියේ නැවත මුල සිට එන්න ඕනේ. good job. ඒ සැරේ නම් මගේ අතින් හොඳ බ්‍රේක් එක පෑගුණා. මල්ලි අයන් මට මල්ලියා. හොයි. මේ පාර ඡන්දේ බැරි වෙලාවත් ගොවි සමිතියේ සභාපති මම වුණොත් වැව හාරලා ගමේ මිනිස්සුන්ට කුඹුරු වලට කලට වේලාවට වතුර ටිකක් දීලා මුළු යායම අස්වද්දලා තමයි මම පස්ස බලන්නේ. එහෙම වැඩක් කරන්න ඉන්නේ දාපෙරියයි තමයි. ඒ විතරක් නෙමෙයි මුදලාලි. සමිතියේ මුදල් විගණනය කරලා කළමනාකරණය කරලා විනිවිද භාවයකින් කටයුතු කරනවා. එහෙම වැඩක් කරන්න ඉන්නේ දාපෙරියයි තමයි. ගොවි සමිතියට විතරක් නෙමෙයි. මේ ගමේ වෙන වංචා දූෂණ ඒ සියලුම දේවල් මම නැති කරනවා. එහෙම වැඩක් කරන්න ඉන්නේ දාපෙරියයි තමයි. දැන් බලන්න මුදලාලි මේ ගමෙත් කුඩු බෝ වෙලා. මම මේ සියලුම දේවල් නැති කරනවා. මේ කවුරු හරි එකෙක් ගමට කුඩු බෙදනවා. එහෙම වැඩක් කරන්න ඉන්නේ දාපෙරියයි තමයි. අනික මුදලාලි රෑකට බඩදරු අම්මා කෙනෙක් ලෙඩෙක් ඉස්පිරිතාලෙ ගෙනියන්න වාහනයක් තියනවද කියන්නකෝ. වාහන තියෙන මිනිස්සුත් වාහන දෙන්නේ නැහැ. ඒ හින්දා මම ගන්නවා සමිති සල්ලි වලින් 3 wheel cut. එහෙම වැඩක් කරන්න ඉන්නේ දාපෙරියයි තමයි. ඒකනේ. දැන් වැඩි ඕනේ නැහැ මුදලාලි. දැන් මේ දවස්වල සභාපති මහත්තයාගේ නෝනා ඉන්නෙත් වඩින්නේ. එහෙම වැඩක් කරන්න ඉන්නේ දාපෙරියයි තමයි.
මොකද අකතෝ කිව්වේ? ඔයාට පුළුවන් දැන් එච්චර හරියක් කරන්න. එහෙම වැඩක් කරන්න නම් කරන්න ඉන්නේ අපේ රත්තරන් දාපරේ අයියා තමයි. මට බලන්න සබත්තා මුකිය බලු කතාව. මොකද අකතෝ කිව්වේ? ආයෙත් ඇරිය. දැන් අපිට එන්න තමයි හරි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අන්න එක මතක තියාගන්න. සභාපතිතුමා මම මුන් දෙන්නට ගැහුවට ඇත්තේ මං ගැහුවට පස්සේ එකක් දෙන්නේ මැරෙයි කියලා තියෙන බයිට් විතරයි. හරි මාගේ කෝප්පේ බලන්න